සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට අද වීඩියෝ එකෙන් අරගෙන අවිල්ලා තියෙනවා එඩිට් ටියුටෝරියල් එකක්. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ ෆොටෝ එක තමයි අද Lightroom application එකෙන් එඩිට් කරන්න යන්න ඔයාලා thumbnail එකේ දැක්කා වගේ. හරි ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එකේ පළවෙනි වතාවට වීඩියෝ එකක් බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් subscribe කරලා එකතු වෙන්න. හරි ඉතින් මේ ෆොටෝ එක දැන් තියෙන්නේ gallery එකේ මගේ. ඉතින් මම මෙන්න මෙතනින් share කරගන්නවා මෙන්න මේක Lightroom application එකට. හරිදි මම මෙන්න මේක ඩිරෙක්ට් ෂෙයා කරගන්නවා මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා Lightroom application එකෙන්. ඉතින් ඔයාලට මෙන්න මේ edit එක කියන්නේ අද කියලා දෙන edit එක Lightroom Premiere version එක නැතුව ඔයාලට edit කරගන්න පුළුවන් ඔන්න. ඉතින් Lightroom application එකට ෂෙයා කරගත්තු ගමන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඉතින් මේ තියෙන අපි ෂෙයා කරගත්තු ෆොටෝ එක, මේ තියෙන්නේ before ෆොටෝ එක, මේ තියෙන්නේ after ෆොටෝ එක. කිසිම edit එකක් තාම කරලා නැහැ. ඉතින් ඔයාලට පේනවාද පල්ලෙහා මෙන්න මෙතන editing tool මෙන්න මේ විදිහට හයක් තියෙනවා. ඒකෙන් එකටම කරන්නේ මම මෙන්න මේ විදිහට edit කියන tool එක open කරලා. ඉතින් ඔයාලට මම කලිනුත් කිව්වා මේ edit එක Premiere version එක නැතුව කරගන්න පුළුවන් කියලා. ඉතින් මම එකටම කරනවා මෙන්න මේකේ වෙන photos edit කරනවා වගේ නෙමෙයි. මේකේ මම එකටම colors adjust කරගන්නවා. මෙන්න මෙතනින් color වලට ගිහලා mix වලට යනවා. ඉතින් mix වලට ගිහලා මම මේකේ green color එක මෙන්න මේ විදිහට select කරලා green color එකේ මෙන්න මේ saturation එක වැඩි කරගන්නවා මෙන්න මේ විදිහට 75ක් වෙනකල්. ඉතින් ඔයාලා මෙන්න මේ setting හරියටම හදාගත්තොත් මෙන්න මේ preset එකම හරියටම මේ edit එකම ගන්න පුළුවන්. ඊට පස්සේ hue එක මම චුට්ටක් අඩු කරගන්නවා රින 40ක් 50ක් වගේ වෙනකල්. ඉතින් 50ක් වෙනකල් හදාගත්තා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් yellow color එකට යනවා. yellow color එකේ මෙන්න මේ විදිහට මම saturation එක hue එක 60ක් තියලා දාන. ඊට පස්සේ මම මෙන්න මෙතනින් saturation එක රින 100ක් වෙනකල් අඩු කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ලානිල් පාට ගිහලා මෙන්න මේ විදිහට hue එකයි මෙන්න මේ විදිහට saturation එකයි රින 100ක් වෙනකල් අඩු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට done කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් colors වලින් මම back වෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන light වලට යනවා. ඉතින් light වලට ගිහලා මෙන්න මෙතන curves tool එක open කරගෙන මේ image එක පොඩ්ඩක් dark පැත්තට බර කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතන done කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේකේ contrast එක මම වැඩි කරගන්නවා 10ක් වෙනකල්. ඊට පස්සේ highlights මෙන්න මේ විදිහට අඩු කරගන්නවා මෙන්න මේ විදිහට 60ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ shadows පොඩ්ඩක් මම මෙන්න මේ විදිහට වැඩි කරගන්නවා 35ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ white කියන tool එක රින 100ක් මෙන්න මේ විදිහට අඩු කරගෙන black කියන tool එක මම මෙන්න මේ විදිහට 10ක් වගේ වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ edit in HDR mode කියන එකත් on කරලා මෙන්න මේ විදිහට ඊට පස්සේ මම මෙන්න මේ විදිහට preview for HDR display කියන එකත් on කරගන්න. ඉතින් සමහරට ඔයාලට මෙන්න මේ setting එක නැතුව ඇති. මේ setting එක දෙන්නේ සමහර device වලට විතරයි. ඊට පස්සේ light tool එකනුත් මම back වෙනවා. ඔයාලට පේනවාද දැනටමත් මේ තියෙන before photo එක, මේ තියෙන after photo එක. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතන effect වලට ගිහිල්ලා මෙන්න මේකේ text එක පොඩ්ඩක් අඩු කරගන්නවා මෙන්න මේ විදිහට 15ක් වගේ වෙනකල්. ඉතින් ඊට පස්සේ clarity එක චුට්ටක් මම මෙන්න මේ විදිහට clarity එකත් මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. එතකොටත් අමුතුම look එකක් එනවා 20ක් වගේ වෙනකල්. ඊට පස්සේ vignette කියන tool එකට ගිහිල්ලා චුට්ටක් මම මෙන්න මේ විදිහට දී ගන්නවා. ඉතින් මෙන්න මේ amount එක ඔයාලට කැමති ගානක් දෙන්න පුළුවන්. මම මේ විදිහට 5ක් වගේ දී ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේනවා. ඉතින් මේ තියෙන්නේ before photo එක, මේ තියෙන්නේ after photo එක. අමුතුම look එකක් ඇවිල්ලා තියෙන්නේ. සරලවම මෙන්න මේ විදිහට තමයි Premiere tool එකක්වත් අපි use කරේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන share button එක click කරලා ඔයාලට පුළුවන් මේ photo එක ඔයාලගේ gallery එකටම save කරගන්න. හරි ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා අනිවාර්යයෙන්ම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක පල්ලෙහාන් comment උත් දාන්න මතක් කරනවා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.